අවුරුදු 13ක ළමයෙක් විනාශ කරපු එක්කෙනෙක්ව බුදුරජාණන් වහන්සේට සංසන්දනය කියන්නේ කම්පෙයා කරන්න පුළුවන්ද කියලා මම දෙමළෙන් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක අපේ ලාංකික සිංහල කට්ටියට තේරෙන්නේ නැති නිසා ඒ වීඩියෝ එක මම සිංහලෙනුත් අප්ලෝඩ් කරමු කියලා හිතලා තමයි මේ වීඩියෝ එක දෙන්නෙක් තුන්දෙනෙක් මට මෙසේජ් උත් දාලා තිබ්බා. ඒ වීඩියෝ එක සිංහලෙනුත් අප්ලෝඩ් කරන්න කියලා. මෙතන මං කිසිම ආගමක නායකයෙකුට මං මේ ආගමකට චෝදනා කරන්න දෙන්නේ නැහැ. වැරද්ද කරපු මිනිස්සු හැම ආගමෙම ඉන්නවා ආගමේ නාමයෙන් ආගමේ රෙද්ද පොරවගෙන මං මෞලවි නැත්තම් මං සාදු නැත්තම් මං සාමියාර නැත්තම් මං ෆාදර් කියාගෙන වැරදි කරන මිනිස්සු ආගම් හතරේම ඉන්නවා. ඒ නිසා කිසිම ආගමකට මං ඇඟිල්ල දික් කරන්න ආවේ නැහැ. මෙතන මං කියන්න ආපු කතාව මොකද්ද කිව්වොත් මං විතරක් නෙමෙයි ගොඩාක් දෙමළ භාෂාව කතා කරන මිනිස්සු ගරු කරන සාදු කෙනෙක් ඉන්නවා ලංකාවේ දෙමළ මීඩියම් වලින් එයා කතා කරන්නේ. එයා මේකක් මේ මාධ්‍යයේ මේ ඉන්ටර්විව් එකක් දීලා තිබ්බා මේකක් දීලා තිබ්බා මේ මොනවාද අහන ප්‍රශ්නේ අර දූෂණය කරපු සිද්ධිය ගැන අහන ප්‍රශ්නෙට එයා එහෙම කරලා නැතුව ඇති කියලා මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිය කතාවක්. ඒ කියන්නේ ඒක සත්‍ය සිදුවීමක්. ඒ කියන්නේ එහෙම කතා එහෙම හිස්ටරි හැම ආගමෙම තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගෑණියෙක් මේ බඩේ පිලෝ එකක් දාගෙන මේ කොටයක් දාගෙන ඇවිල්ලා මේ මම බබා හම්බ වෙන්නවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කියලා කිව්වලු. එතකොට අර මීයෙක් ඇවිල්ලා පෙන්නලා දුන්නා කියන කතාව. ඒ වගේ ඉතිහාස කතා හැම ආගමෙම තියෙනවා. ඒවට අපි ගරු කරන්න ඕනේ. ඒ කිව්වොත් ඒවා ඉතිහාස කතා. ඒවා ඒ ආගම් අදාරණ කට්ටිය ඒවා සත්‍ය කතා කියලා ඒවා එයාලා පිළි අරන් ඒක මේවා කරනවා. එයාලා ගරු කරනවා ඒකට. ඒ නිසා ඒ වගේ කතා හැම ආගමෙම තියෙනවානේ. එතකොට ඒ කතාව කියලා කියනවා ඒ කතාව ඇයි මේ කතාවට ජොයින් කරලා කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියන කෙනා කවුද? එයා මේ බෞද්ධයින්ගේ දෙවියෙක් කියන්නේ මේ මඟ පෙන්වන්නෙක්. එයා තමයි දෙවියෝ හැටියට සලකගෙන බෞද්ධ කට්ටිය වඳින්නේ. ඒ තරම් උතුම් කෙනෙක්ව කොහොමද මේ වගේ ජරා වැඩක් කරපු කෙනෙකුට කම්පෙයා කරන්නේ මං අහන්නේ. ඒකත් එක්ක මේ ඒ වගේ කතා ඒ වගේ ඉතිහාස කතා මේ වගේ කට්ටියට සංසන්දනය කරලා කම්පෙයා කරලා කියන්න හොඳ නැහැ. මම ඒක තමයි මේ තමිල් වීඩියෝ එකේ දාලා තියෙන්නේ. දැන් අපිත් ඉන්නවා මේ අපේත් ලොකු මේ ආගමික පෝස්ට් තියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. සමහර වැරදිවල් කරලා මං අර නබි වගේ මං අර සහාබා වගේ කියලා කියා ගන්නවා. එහෙම කියන්න බෑ. ඒ නබිතුමාලට ඒ සහාබාවරුට ඒ බුදුරජාණන් වහන්සේට ජේසුතුමාට ඒ වගේ අර හින්දු වල අර ඉන්නවා මුනිවරු ඒ වගේ කට්ටියට තිබ්බ මේ අර එයාලට තිබ්බ විනය එයාලට තිබ්බ මේ දේව බලය දැන් ඉන්න මේ සාමාන්‍ය මිනිස්සුන්ට නෑ. සාමාන්‍ය මේ ගලක් අරගෙන මැණික් ගලක් ගන්න බෑ අපිට. ඒගොල්ලෝ මැණික් වගේ දැන් ඉන්න ඔක්කොමලා නිකන් සාමාන්‍ය ගල්. අපි තනතුරක් මිනිස්සුયો නැත්තම් සංගමකින් නැත්තම් පොලිටිෂියන් කෙනෙක් තනතුරක් දුන්න ගමන් එයාව ඔළුවේ තියාගෙන මේ නටන්න බෑ. අපි මේ ලංකාවේ ගොඩාක් මේ වගේ දූෂණ ප්‍රශ්න මේ වගේ ගොඩාක් දේවල් වෙන්න හේතුව මම අර වීඩියෝ එකේ කියලා තියෙනවා දෙමළෙන් මොකද්ද දන්නවද? අපි අන්ධ විදිහට ඇස් වහගෙන මිනිස්සුන්ව ෆලෝ කරනවා. ඒක තමයි වැරද්ද. ආගමික නායකයෙක් කියපු පළියට අම්මෝ හරි එයාලට අපි ගරු කරනවා. එයාලව ගිහිල්ලා වැන්දා. එයාලා කියන දේ හරි කියලා එයාලගේ බණවල් දේශනාවල් ඇහුවා. ඒත් අපි හිතන්න ඕනේ ඒත් මිනිස්සෙක් අපේ ආගමේ වුණත් හරි මේ නායකයෙක් කියන්නේ එයා ලොකු මේ නබිතුමෙක් නෙමෙයි. එයා මිනිස්සෙක්. නබිතුමත් මිනිසෙක්. ඒත් එයාලට තිබ්බ දේව බලේ බුදුරජාණන් වහන්සේට තිබ්බනේ. ඒ වගේ. දැන් අපිට කියන්න බෑ සාමාන්‍ය මිනිස්සෙක් කියන කරන දේවල් ඔක්කොම හරි. මෙතුමා මෙහෙම කරලා නැතුව ඇති කියලා කියන්න බෑ. එයාලටත් ආශාවල් තියෙනවා. එයාලත් මිනිස්සුયો. එහෙමනේ. ඒකත් එක්ක ඒ තැනකට යනවා නම් ආගමික නායකයෙක් හැටියට එයාලා පත්වීම් ලබනවා නම් එයාලා චුට්ටක් හිතන්න ඕනේ අපි අපිව මිනිස්සු බලනවා. අපිව මිනිස්සු ෆලෝ කරනවා. ඒ නිසා අපි චුට්ටක් විනය හදාගෙන ඉන්න ඕනේ. බැරිද තනතුර දුන්නද පැත්තකට වුණා. අර මේවා ඔක්කොම ගලවලා එයාලා සාමාන්‍ය මිනිස්සු හැටියට ඉන්න පුළුවන්. දැන් ඒක තමයි මම අර දෙමළ වීඩියෝ එකේ කියන්නේ අපි ෆලෝ කරන්න ඕනේ.
මොකද්ද ෆලෝ කරන්න ඕනේ? ආගම ෆලෝ කරන්න ඕනේ මිසක් ඒ ආගමික නායකයන් කියන හැමදේම ඔලුවට දාගන්න හොඳ නැහැ. කාලෙක එහෙම තමයි සමහර මුස්ලිම්ලා සහරාන්වත් ඔලුවේ තියාගෙන නැටුවා. හොඳ ආගමික මේ බයන් කෙනෙක් හොඳ මේ දේශනා කෙනෙක් කියලා අන්තිමට මොනවද උනේ? අන්න ඒ වගේ තමයි මිනිස්සුන්ව අන්ධ ලෙස අන්ධ විදිහට ෆලෝ කරන්න එපා. හැම ආගමික මේ දැන් වීවර්ස්ලාට මං කියන්නේ ඔයාලා බෞද්ධයෙක්ද? ඔයාලා ඉගෙන ගන්න බෞද්ධාගමේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඒක ඉතින් සාදුලම කියන්න ඕනේ නෑ. මං මුස්ලිම් වරුන්ට ඒක තමයි කිව්වේ කුරානේ මොනවද තියෙන්නේ හදීස් එකේ මොනවද තියෙන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. ඔය හැම භාෂාවකින්ම තියෙනවා. අරබිම දැනගෙන ඉන්න ඕනේ නෑ. හැම 400 languages translate තියෙනවා කුරාන් එක. සිංහල කට්ටියටත් පුළුවන් ඒක මොනවද තියෙන්නේ කියලා කියවන්න. නිකන් මේ නැති දෙයක් කියවගෙන කවුරු හරි කෙනෙක් කිව්වා මේක තමයි ආගම. ඒක ආගමක් වෙන්න බෑ. දැන් අර සහරාන් කේස් එකෙත් ගොඩාක් බෞද්ධයින් ගොඩාක් සිංහල කට්ටිය මොනවද කියන්නේ? මිනි මරපු ගමන් ස්වර්ගයට යන්න පුළුවන්ලු. 72ක් කන්‍යාවෝ හම්බ වෙනවලු. කවුද කිව්වේ එහෙම? එහෙම කොහෙවත් නෑ. එකෙක් කියපු පළියට ඒව ආගමක් වෙන්නේ නෑ. දැන් සාදු කෙනෙක් කියපු පළියට ආගම වෙනවද? බුදුරජාණන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ? ත්‍රිපිටකයේ මොනවද ලියවිලා තියෙන්නේ? ඒක තමයි ආගම. ඒ වගේ කුරානේ මොනවද තියෙන්නේ? හදීස් වල මොනවද තියෙන්නේ? ඒක තමයි ආගම. ඒක හරවල තමන්ගේ පැත්තට තමන්ගේ උමනා විදියට කියා ගන්නවා මිසක් හරි සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා තේරුම් ගන්න තැනක් දෙන්නේ නැහැ. ඉඩක් දෙන්නේ නැහැ. මොන හරි කියපු ගමන් උඹලට මොනවද තියෙන මේක උඹලට ඒගෙන මේකක් තියෙනවද නොලෙජ් එකක් තියෙනවද කටට ආපු පළියට කියවනවා කියනවා. කටට ආපු පළියට කවුරුත් කියවන්නේ නැහැ. හැම ආගමක්ම ඉගෙන ගන්න ඕනි. එතකොට සාමාන්‍ය මිනිස්සුયો දන්නවා මේ ආගමේ කියලා තියෙන්නේ මේක තමයි. එතකොට මේ ජාතිවාදියත් නැහැ. මොන මේකත් නැහැ ලංකාවේ. ඔක්කොමලා සමගියෙන් සතුටින් ඉඳි. මේ ලොකු දේශපාලනයෝ කියාගෙන ලොකු ආගම්වාදීෝ ආගම් නායකයෝ කියාගෙන මිනිස්සු බෙදන එකනේ කරන්නේ. මිනිස්සු බෙදන එක තමයි කරන්නේ. දැන් බලන්න වෙසක් වලට ගොඩාක් මුස්ලිම් කට්ටිය ෆේස් කවර් කරගෙන ගිහිල්ලා තියෙනවා ලේ දෙන්න ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක දාලා තිබ්බා. ඒක සාදු කෙනෙක් තමයි දාලා තිබ්බේ සෝෂියල් මීඩියා වල. එතකොට බෙදීම් කියලා නෑ. මේකේ තේරුම් ගන්න ඕනේ ලේ හැමෝටම ලේ එකයි. හරි මුස්ලිම් කට්ටියට සිංහල කට්ටියට ලේ දෙන්න පුළුවන්. සිංහල කට්ටියට මුස්ලිම් කට්ටියට ලේ දෙන්න පුළුවන්. ඒකත් එක මං දෙයක් කියා ගන්න ඕනේ. මග්ගේ දරුවෙක් පොඩි කාලේ අසනීප වෙලා ඉන්න වෙලාවේ එයාට ලේ හම්බුනේ සිංහලෙක් කෙනෙක්ගෙන්. මුස්ලිම් ලේ ඕනේ කියලා කියන්න බෑ. සිංහල ලේ ඕනේ කියලා අපිට කියන්න බෑ. හැමෝම එකයි. මිනිස්සු කියන්නේ හැමෝම එකයි. ඒ නිසා මේ ආගම උස්සලා ඔළුවේ තියෙන එක හරි කියමුකෝ. ඒත් ආගම් නායකෝ උස්සලා ඔළුවේ තියලා එයාලා කියන දේ කරන දේ තමයි හරි කියලා අපි අර හිතන්න ගියොත් ගොඩාක් මීට වඩා ගොඩාක් ලොකු ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න වෙනවා. ඒකත් එක්ක අර අටම ස්ථානය කියන තැන් 8ක් තියෙනවානේ. අර පරිසුද්ධ තැන් 8ක් තියෙනවා. සාමාන්‍ය මුස්ලිම් වරුන්ට මේ මක්කම මදීනාව වගේ ඔයාලට ඒක හරියට වටිනවා. මං ඉස්කෝලේ උගන්වනපු කාලේ මං ඉස්කෝලේ ළමයි එක්කගෙන අර ස්ථාන 8කටම මං ගිහිල්ලා තියෙනවා. ළමයි එක්කගෙන ඒ ස්ථාන 8ටම මං විසිට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ 8ක් තියෙනවා. මේ තැන් 8ම මං කියන්නම්. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය, තූපාරාමය, ලෝව මහාපාය, අබේගිරිදාගෙබ, චේතවනාරාමය, මිරිස්සවැටි තූපය, ලංකාරාමය. මේ 8ම තමයි ඒ විශේෂ තැන්. එතකොට මේ තැන් වලට යන්නේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ විතරක් නෙමෙයි. මේ බෞද්ධයෝ විතරක් නෙමෙයි අනිත් මිනිස්සුත් යනවා ඕවා බලන්න යනවා වැදගත් තැන් කියලා බලන්න යනවා. ඒකත් එක්ක ජපාන් මේ තව බෞද්ධ රටවල් වල හිටන් මේ මිනිස්සු එනවා ඕවා බලන්න වන්දනා කරන්න. එතකොට ඔය වගේ ලොකු තැනක නායකයෙක් කියන්නේ කොච්චර විනයක් තියෙන කෙනෙක් ඉන්න ඕනද? දැන් මේවා මීඩියා වල ගිහිල්ලා පබ්ලික් වුණාම එහෙම කෙනෙක් මෙතන ඉන්නවා කියලා දැනගත්තම අපේ රටටත් ලැජ්ජයිනේ. ඒක ලොකුවට බලපානවා. ඒ නිසා අපි ලංකාවේ මිනිස්සු හැටියට මුස්ලිම් දෙමළ සිංහල කියලා නෑ. ඕනම ආගමක ඕනම ලොකු තැනක ඉන්න එකෙක් ඒ කවුරුණත් කමන්න වැරද්දක් කරොත් මිනිස්සු එකතු වෙලා හැමෝම එකතු වෙලා එයාලගේ ඒ පෝස්ට් එක ගන්නකල් කියන්න ඕනේ. ඒක පෝස්ට් එක ගන්නකල් එයාලට තරතුරෙන් එයාලව අස් කරනකල් මිනිස්සු ඒකට මේවා කරන්න ඕනේ. ඒක මේ ඒ ගැන කතා කරන්න ඕනේ. ඒකට නැගී සිටින්න ඕනේ. ඒක තමයි මං කියන්නේ. ආගම් තියෙන්නේ මිනිස්සු බේරගන්න මිසක් මිනිස්සු ඉන්නේ ආගම් බේරගන්න නෙමෙයි කියන එක අපි තේරුම් ගමු.